උඹ මගේ ගෙදර වැඩකාරයානේ. වැඩකාරයා ඉඳපන් වැඩකාරයා විදියට. හරිද? මහත්තයා මං ආයේ මේ වැටෙන්නේ නැහැ. මොකද්ද බං? ඔබට හැමදාම කියනනේ වැදගත් කතාවක් කරද්දී එතන එන්න බා කියලා. වැඩ කරන කා ඉඳපන් වැඩ කරන කා විදියට. පළ. ඔය ගෙදර වැඩ කරන උන් ඕනට කරට ගන්න එපා බං. මහත්තයා අම්මට බේත් ගන්න ස්පිතාලෙට යන්න ඕනි. මට දෙකට විතර ගෙදර යන්න බැරි නේද? දැන් උඹේ අම්මට හැමදාම අසනීප වෙනවද? කන පලා ගන්න නැතුව වැඩ ටික ඉවර කරලා පහට ගෙදර ඵලයන්. මං කිව්වේ මචං ඕකුන්ව වැඩි කරට ගන්න එපා කියලා. මගේ ජීවිතේ පටන් ගද්දිම මට මගේ පවුලේ බර කරට ගන්න වුණා. මේ කතාවෙන් ඔයාගේ ජීවිතේට ලොකු ආදර්ශයක් හම්බ වෙයි. සම්පූර්ණ කතාව බලන්න. ඉෂාන් අයියේ අම්මට හොඳටම අසනීපයි. එයාට බේත් ගන්න දෙකට විතර ස්පිතාලෙට යන්න ඕනේ. මං සුපුර්ණයෙන් ඇහුවා. එයා යන්න එපා කිව්වානේ. මොකක්? යන්න එපා කිව්වා? අම්මට අසනීපනේ උඹ යන්න එපයි බං. යමන් බලන්න. මේ අයියේ අර වැඩ කරන අමේෂ් මල්ලිගේ මේ අම්මට අසනීපයි කියලා ගෙදර යන්න හැව නේද? ඔව් ඇයි? ඇයි ඔය යන්න එපා කිව්වේ? මට ඕන ඉඳ මම යන්න එපා කිව්වේ. අපේ අම්මට අමාරුනොත් ඔයා වැඩ කරන තැනින් අම්මව බලන්න හොස්පිටල් එකට යන්න දුන්නේ නැත්නම් ඔයා මොකද කරන්නේ? මගේ අම්මට බෙහෙත් කරන්න ඕන තරම් මගේ අතේ සල්ලි තියෙනවා. මම මොකටද එක එකා කියන කතා අහන්නේ? ඒ කොල්ලගේ අතේ සල්ලි නැති හින්දා තමයි ඒ කොල්ල එක එකාගෙන් කතා අහන්නේ. තේරුණාද? ඒකින්ද එහෙම කරන්න එපා. අමේෂ් මල්ලි ඔයා ඔක තියලා මං අස්පස් කරලා දාන්නම්. ගිහලා අම්මට බෙහෙත් කරගන්න. මං ගිහලා එන්නම් අයියේ. උඹලා මල්ලි අර හිඟන්නා කරට ගන්න වැඩිනේ. සුපුන් අර වැඩ කරන එක්කෙනා අය කලින් යන්නේ. දැන් මමද ගෙදර වැඩ ටික කරන්න ඕනේ. මල්ලි වැඩ ටික කරයි. ඔක්කොම ආ උට කියලා කරගන්න. මල්ලිට කියලා? ඔව් ඌන දැන් ගෙදර වැඩකාරයා. ඔන්න බලපංගෝ වැඩකාරයා. උඹලා හැමෝගෙම ඔළුව වලට අත හොදලා යන්නේ. සුපුණා මට වැඩ වගේක් තියෙනවා. මං ගිහිල්ලා එන්න. ඇත්තටම මොකද උනේ සුපුන්? මල්ලිගෙම ගිහිල්ලා අහගන්න. ඌන දැන් ගෙදර තීරණ ගන්න. ඉෂාන් අයියා කියන්නේ මං වැඩ කරන ගෙදර අයිතිකාරයාගේ මල්ලි. හරිම කරුණාවන්ත කෙනෙක්. මිනිස්සෙගේ දුකක් තේරුම් ගන්න පුළුවන් හොඳ හදවතක් එයාට තිබ්බා. මගේ ජීවිතේ මට උදව් ගොඩක් කරපු කෙනෙක් තමයි එයා. මහත්තයා අද මොනවද කරන්න තියෙන වැඩ? උඹට අද තියෙන වැඩද? උඹ මගේ ගෙදර වැඩකාරයානේ. වැඩකාරයා ඉඳපන් වැඩකාරයා විදියට. හරිද? උඹ මම කියන දේවල් අපේ මල්ලිට කියන්නයි මගෙන් පඩි ගන්නයි දෙකක් කරන්න ලෑස්ති වෙන්න බෑ. හරිද? ගිහිල්ලා තියෙන වැඩක් කරගෙන පළ. මේ හැම දෙයක්ම හිතේ හිර කරගෙන මිදුල අතු ගගා ඉන්න වෙලාවක මට දවසක් මෙන්න මේ වගේ දෙයක් වුණා. සමහර විට මගේ ජීවිතේ සතුට, ආදරය, කරුණාව කියන දේවල් දෙවියෝ දීලා නැතුව ඇති. ඒ කොල්ලා මේ වරේ මේ ගිය මාසේ පඩි සල්ලි තියාගනේ. මහත්තයා මෙතන 15000නේ තියෙන්නේ. ඔබ අම්මට අසනීපයි කියා නිවාඩු ගත්තේවයි මල්ලිට කේලම් ගියපුවයි ඒ ඔක්කොටම පඩි ගෙපුණාට පස්සේ ඉතුරු වෙච්ච ගාන තමයි ඔය තියෙන්නේ. උඹ ඔක තියාගනි. මහත්තයා අම්මට බෙහෙත් ගන්න තියෙනවා. ගෙවල් කුලිය දෙන්න තියෙනවා. මල්ලිගේ පන්ති සල්ලි දෙන්න තියෙනවා. ඒ හැමදේම කරන්නේ මගේ මේ පඩියෙන්. ඔයා මුලින්ම කිව්වේ මට 25000 දෙන්නම් කියලා මහත්තයා. එහෙම කරන්න එපා. කන පලා ගන්නද වරම් පලයන්. කමක් නැහැ මහත්තයා. මං ගිහිල්ලා එන්නම්. මහත්තයා මං ආයේ මේ වැටෙන්නේ නැහැ. මේ වගේ පඩියක් අරගෙන මට අම්මට බෙහෙත් ටික තරම් දෙන්න බෑ. මං ආයේ වැටෙන්නේ නැහැ මහත්තයා. මම යනවා. එදා ඉඳන් තමයි මගේ ජීවිතේ හැමදේම වෙනස් වෙන්න ගත්තේ. එදා මං තේරුම් ගත්තා මිනිස්සුත් එක්ක ජීවත් වෙනකොට මනුස්සකමටත් වඩා සල්ලි අපිට ඕන කියලා. ඉතින් මම මගේ ජීවිතේ මෙන්න මේ විදියට වෙනස් කරගත්තා. අද මම යනවා මං කලින් බැනුම් අහා වැඩ කරපු ගෙදරට. මගේ වෙඩින් එක එයාලට කියන්න. කවුද බම් මේ? ජීවිතේ සාර්ථකත්වය කියන්නේ කාගෙන්වත් කකුලෙන් ඇද කාටවත් බැන බැන යන්න පුළුවන් ගමනක් නෙවෙයි. සාර්ථකත්වය කියන්නේ තමන් විසින් තමන්නම ගොඩනගා ගන්න උත්සාහ කරන භාවනාවක් වගේ දෙයක්. ඉතින් හොඳින් මතක තියාගන්න. තවත් කෙනෙක්ගේ කකුලෙන් ඇද තවත් කෙනෙක්ට හිරිහැර කර අපි යන ගමනෙන් වෙන්නේ ඔයාට පාඩුවක්ම විතරයි. මහත්තයා ලබන මාසේ ඉස්ස මගේ වෙඩින් එක. මහත්තයාට එන්න කියන්න මං ආවේ. ඒත් ඔයා කවුද? මහත්තයාගෙන් බැනුම් අහගෙන මහත්තයා ඉදර වැඩ කරපු වැඩකාරය මතකද? අන්න එයා තමයි මම. මොකක්? ඌ මහත්තයා හින්දා මගේ ජීවිතේ මං හදාගත්තා. මොකක්? මම හින්දා උඹ වෙනස් වෙලා වාහන අරගෙන මං හින්දා උඹ කොහොමද දිනුනේ? මහත්තයා පඩි අඩුවෙන් දීලා මට ගෙදර යන්න වෙච්ච දවසේ මං හිතාගත්තා කවදා හරි දවසක ලොකු සල්ලිකාරයෙක් වෙනවා කියලා. ඉතින් ලංකාවේ අඩුම සහ සාධාරණ මිලකට ෆොටෝග්‍රැෆි වීඩියෝග්‍රැෆි වැඩක් ඔයාටත් කරගන්න තියෙනවද? කරගන්න තිබ්බ හෝ නැතා ඔයා මැසේජ් එකක් දාන්නම ඕන නම්බර් එකක් තමයි මේ තියෙන්නේ. මොකද ඔයාට අනිවාර්යෙන් ෆොටෝග්‍රැෆි වීඩියෝග්‍රැෆි සම්බන්ධ දෙයක් අනිවාර්යෙන් කරගන්න ඕන වෙලාවක් එනවා. ඉතින් අනිවාර්යෙන් මේ නම්බර් එකට මැසේජ් එකක් දාලා නම්බර් එක සේව් කරලා තියාගන්න. ඉතින් ඔයාගේ වෙඩෙත් IK ප්‍රොඩක්ෂන් අපිට දුන්නොත් සුපිරිම අවුට්පුට් එකක් ඔයාට බලා ගන්න පුළුවන්. එහෙනම් මේ පල්ලෙහා තියෙන නම්බර්ස් වලට කතා කරලා ඔයාගේ දිනෙත් වෙන් කරගන්න. ජය වේවා. මට දෙනුනා සඳ අහසේ